මහමෙවුනා උයනට නැගෙනහිරින් පිහිටි නන්දන වනය මිහිඳුමා රාතන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනයේ පැවැත් වූ භූමියයි. ක්‍රිස්තු වර්ෂ 300 වසරේ මෙරට රජ පැමිණි මහසෙන් රජතුමා මේ ජේතවන ස්තූපයේ ඉදි කළේ එම නන්දන වනයේ. එවකට ලෝකයේ ගඩොලින් ඉදි කළ විශාලතම ස්මාරකය වුණේ මෙම ජේතවන ස්තූපයයි. එදවස මෙහි උස අඩි 400ක් වූ බවට වංශ කතාවල දැක්වෙනවා. එසේ වුණත් අද ජේතවන ස්තූපයේ උස අඩි 238ක්. වට ප්‍රමාණය අඩි 1137ක්. මේ මහා නිර්මාණයේ අත්තිවාරම කෙසේ පවතීද යන ගැටලුව निराකරණය සඳහා ස්තූපයේ දකුණු දිසාවෙන් පළමුවන පේසා වලල්ල ආසන්නයේ පර්යේෂණ කැණීමක් සිදු කළා. මේ ඔබ දකින්නේ එම කැණීම් වලයි. එහිදී අනාවරණය වුණේ සලපතල මළුවේ සිට අඩි 28ක් ගැඹුරට අත්තිවාරම දිවෙන බවයි. තවත් විදිහකින් කියනවා නම් අත්තිවාරම ආරම්භ වෙන්නේ අඩි 28ක් ගැඹුරින් පිහිටි ගලේ සිටයි. සලපතල මළුවේ ඉඳලා අඩි 28ක් යටින් පිහිටි ගල දක්වා පස් ඉවත් කරලා තමයි අත්තිවාරම පටන් අරන් තියෙන්නේ. පිහිටි ගල මත වේදිකාවක් ඉදි කරලා එතෙන් සිට ගඩොලින් ගඩොල තබා අත්තිවාරම බැඳලා තියෙන්නේ මැටි බදාම යොදාගෙන. පිහිටි ගලේ ඉඳලා අත්තිවාරම පටන් අරන් තියෙන්නේ මේ මහා නිර්මාණය ගිලා බැසීම වළක්වා ගන්නට. වේදිකාවක් හැටියට පාදම සකස් කරලා තියෙන්නේ බර බෙදී යාමට. වසර දහස් ගණනකට පෙර තිබුණු අපේ ඉදිකිරීම් තාක්ෂණයේ විශ්මිත බව මේකෙන් අපිට මනාව පැහැදිලි වෙනවා.